හායි අපි අද කතා කරන්න යන්නේ Figma tool එක ගැන. Figma tool එක කියන්නේ UI ඩිසයින් කරන්න ගන්න famous tool එකක්. famous and popular tool එකක්. ඊට අමතරව අපිට use කරන්න පුළුවන් Figma වලට අමතරව Sketch, Marvel, Adobe Illustrator, InVision කියන tools. ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක්ම use වෙන්නේ මේ Figma කියන tool එකෙන්. අපිට manage කරගන්න ලේසි. අනික day to day update ඔක්කොම මේ Figma කියන tool එකත් එක්ක බැඳලා තියෙනවා. හරි අපි ඉන්ටර්ෆේස් එක මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. මේකේ recent files තියෙනවා, communities තියෙනවා, draft all projects ඒ වගේ tabs තියෙනවා. මේකේ අපේ කරපු projects ටික මේ site එකෙන් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි අලුත් project එකක් පටන් ගන්නවා team project වලට locate කරලා create design එක. ඒකදී අපිට බලා ගන්න පුළුවන් මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. වම් පැත්ත සයිඩ් එකේ තියෙන ෆයිල්ස් එකයි ඇසෙස්ට්යි ඊට පස්සේ දකුණු පැත්ත සයිඩ් එකේ තියෙනවා අපේ ඩිසයින් වලට ඕන කරන ටූල්ස් ටික තියෙන මේ පැත්තේ. ඊට පස්සේ ප්‍රොටෝටයිප්ස්. ඒ වගේම අපිට ෆයිල් එකට නේම් එක දෙන්න පුළුවන්. මෙතන උඩ තියෙන untitled. නේම් එක දීලා එන්ටර් කරන්න. ඒතර ෆයිල් එකේ නේම් එක සේව් වෙනවා. හරි. අපි දැන් කතා කරමු UI වර්ග. UI වර්ග කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි graphic user interface. ඒ කියන්නේ laptop, desktop ඒ වගේ ඒවා යන්නේ මේ වගේ type එක. ඊට පස්සේ touch interface, tablet, palm top ඒ වගේ දේවල්. mobile user interface යන්නේ Android, iPhone ඒ වගේ sections. ඊට පස්සේ අපි ගත්තාම UI UX කියලා වලක් තියෙනවනේ. UI UX කියන්නේ UI කියන්නේ අපේ visual design එක. ඒක අපේ colors, designs, layout, typography ඒ වගේ දේවල් අපි කතා කරන්නේ UI විදියට. UX විදියට කතා කරන්නේ අපි design එකේ interaction එක, wireframe එක, design එකේ architecture එක, usersලාත් එක්ක අපි කරන research ඒ වගේම scenarios ඒවා අපි කතා කරන්නේ UX විදියට. හරි. ඊට පස්සේ අපි ගත්තාම frames තියෙනවා. frame section එක තමයි මේ යට තියෙන්නේ. frame එක, shape section එක, pen එක, text එක, comment එක and මෙතන තියෙන plugins ඒ වගේ actions use කරන්න පුළුවන් මේකේ. mainly අපි කතා කරන්නේ frame වර්ග කීපයක් තියෙනවා. phone එක, tablet එක, desktop එක ඒ වගේ versions කීපයක් තියෙනවා. desktop එක 1440යි 1024යි. ඊට පස්සේ ගත්තාම mobile වල Android එක මෙන්න මේ වගේ. ඊට පස්සේ තියෙනවා iPhone වල මේ වගේ. එක එකට අදාළ default values තියෙනවා. normally අපි laptop එකට use කරනවා නම් laptop එකේ frame size එක වෙන්නේ 1536යි 1024යි. අපි දාලා පෙන්නුවොත් මේ desktop view එක. මේකම ක්ලික් කරලා අපිට මේකේ width එක height එක වෙනස් කරන්න පුළුවන්. 1536යි 1024යි. දැන් මේ දෙක අපිට preview කරලා බලන්න පුළුවන් actual size එක කොයි වගේ size එකක්ද පෙන්වන්නේ කියලා. මේ desktop එක preview කරාම අපිට වෙන්නේ මෙන්න මේ විදිහට. දෙපැත්තෙන් side එකකින් කෑලි දෙකක් ගිහිල්ලා. එතකොට අපි laptop එකකට related design එකක් හදනවා. ඒ කියන්නේ web application එකක් design කරනවා වගේ නම් මෙන්න මේ වගේ එකක් හරියන්නේ නැහැ අපිට. අපිට එතකොට හරියන්නේ මෙන්න මේ වගේ එකක්. actual frame size එක ගානට fit වෙලා තියෙනවා. අපිට මේක අපේ design එක කරගන්න පුළුවන්. එහා මෙහා මොකුත් වෙන්නේ නැහැ. මේකේ ඇතුලේ අපි design එක හැදුවොත් එහෙම
අපි දෙපැත්තේ ඩීටේල්ස් මිසින් වෙනවා. මොකද ලැප්ටොප් එකේ රෙසලූෂන් එකයි ඩෙස්ක්ටොප් එකේ රෙසලූෂන් එක කියන්නේ දෙකක්. ඉතින් අපි මේන්ලි යූස් කරන්නේ මෙන්න මේ ෆ්‍රේම් රේට් එක 1536යි 1024. හරි. අපි දැන් නම් ලැප්ටොප් එකේ ෆ්‍රේම් එක ගත්තම ෆ්‍රේම් එක ක්ලික් කරාම ෆ්‍රේම් එකේ අපිට තියෙන මෙන්න මේ වගේ ඔප්ෂන්ස් කීපයක්. width එක height එක මාරු කරනවා, opacity එක, ඉතින් color එක, stroke එකක් දාන්න, effect එසේ layout. normally අපි white color එක දීලා අපි design එකක් කරනකොට මුලින්ම බලන්න ඕනේ design එක මොන වගේ design එකක්ද අපි කරන්නේ කියලා. කියන්නේ අපිට දැන් හිතන්නකෝ මොකක් හරි system එකක design එකක් ගහන්න තියෙනවා නම් අපිට අපේ මයින්ඩ් එකේ කිසිම අයිඩියා ගන්න නැහැ ඩිසයින් එක මොකක්ද කියලා. එතකොට අපි පොඩි රිසර්ච් එකක් කරනවා මොන වගේ ඩිසයින්ද මේකට රිලේටඩ් වෙලා තියෙන්නේ, මේකට අදාළ ඕන කරන කම්පොනන්ට් මොනවාද, යූසර් ඉල්ලන්නේ මොනවාද, කලර්ස් මොන වගේ දේවල්ද, ඒ වගේ දේවල් ගැන අපිට අයිඩියා එකක් නැති හින්දා අපි ඒව ගැන පොඩි රිසර්ච් එකක් කරනවා. දැන් අපිට travel වෙබ්සයිට් එකක් ඩිසයින් කරන්න ආව කියලා අපි කෙලින්ම මෙතන සර්ච් කරනවා travel web UI. ඉතින් අපිට ගොඩක් සයිට්ස් එනවා. මේකේ අපි සාම්පල් කීපයක් බලනවා. සාම්පල්ස් කීපයක් සේව් කරගන්න. අපිට මෙච්චරයි කියලා හිතන සාම්පල්ස් ටිකක් ඩවුන්ලෝඩ් කරගන්න. ඒ ටිකත් අපි අපේ ෆයිල් එක ඇතුළට දාගන්න. හරි. අපි දැන් සාම්පල්ස් ටිකක් අරන් ඉවරයි. මෙන්න මේ වගේ සාම්පල්ස් ටිකක් තමයි අපි දැන් හොයාගත්තේ. අපි දැන් සාම්පල්ස් ටික හොයාගෙන රිසර්ච් එක කරලා ඉවරනාට පස්සේ අපි යනවා ඩිසයින් ප්‍රොසෙස් එකට. ඩිසයින් ප්‍රොසෙස් එකට ගියාට පස්සේ මෙතන මේ තියෙන ෆ්‍රේම් එකට අපි ගයිඩ්ස් දාගන්නවා. ගයිඩ්ස් දාගන්නේ මෙන්න මෙතන ෆ්‍රේම් එක ක්ලික් කරාට පස්සේ මෙතන ඩවුන් එකේ තියෙනවා layout guides කියලා. ඒක ක්ලික් කරාට පස්සේ තියෙනවා grid column rows කියලා. කොලම්ස් දාගන්න අපි වම් පැත්තේ දකුණු පැත්තේ බැලන්ස් එක හදාගන්න. කොලම්ස් 5ක් වගේ දාලා මාර්ජින් එක 50ක් දාන්න. මේ වම් පැත්තේ ગેප් එක, මේ දකුණු පැත්තේ ગેප් එක. ඊට පස්සේ අපි ආයෙ ගයිඩ් එකක් දාගන්නවා රෝස් වලට. රෝස් වල ગેප් එකක් දාගන්නවා අපි මාර්ජින් එක 50-50. එහෙම අපි දාගන්න ඩිසයින් එක කරන ඩිසයින් එක බැලන්ස් කරගන්න. දැන් මෙන්න මේ ඒරියා එක ඇතුලේ තමයි අපි ඩිසයින් එක හදන්නේ. හරි. අපි දැන් ඩිසයින් එක දාලා අදාළව මාර්ජින්ස් ටික හදාගෙන ඉවරයි. ඒක හදාගත්තේ ෆ්‍රේම් එකට ක්ලික් කරලා මෙතන ඩවුන් එකේ තියෙනවා layout guides කියලා. layout guides වලින් rows එකයි columns එකයි දාලා අපි මාර්ජින් එක හදාගත්තා. දැන් මේන් ෆ්‍රේම් එක ඇතුලේ මෙන්න මේ ඒරියා එකේ තමයි අපි ඩිසයින් එක හදන්න රෙඩි වෙලා ඉන්නේ. දැන් අපි ඩිසයින් එකක් හදනකොට අපි බලන්න ඕනේ මේ ඩිසයින් එකට මැච් වෙන කලර්ස්. මේ ඩිසයින් එකට මොන වගේ ෆොන්ට්ස් ද යූස් කරන්නේ. ෆොන්ට්ස් වල සයිසස් මොනවාද? ඒ වගේ දේවල් ටික අපි පොඩ්ඩක් බලන්න ඕනේ. දැන් අයිඩියා එකක් නැත්නම් Tamanට මේ අදාළ UI එකේ මොන වගේ කලර්ස් දෙන්න ඕනේ, ටෙක්ස්ට් දෙන්න ඕනේ කියලා රිසර්ච් එකේදී ඔයා ඒ ඩීටේල්ස් ටික ගැදර් කරගන්න. දැන් අපි travel වෙබ්සයිට් එකක් කරනවා නම් travel වෙබ්සයිට් එකකට basically අපි use කරන්නේ blue variant colors තමයි. blue, green ඒ වගේ variant colors තමයි ගන්න.
අපිට සිම්පලි Google එකෙන් සර්ච් කරගන්න පුළුවන් blue color plate. sample එකක් අපි ගත්තා. ඊට පස්සේ අපි ඒක මෙතනට drag and drop කරලා දාගන්න. දැන් අපි ඩිසයින් එකට දාලා color plate එක හදාගන්න යන්නේ. මේ black area උඩ ක්ලික් කරාට පස්සේ මෙතන මේ මෙහාට තියෙන styles කියලා. ඊයේ ගිහිල්ලා color style. මෙතන අපි දෙනවා දැන් අපි use කරන මෙන්න මේ colors පහ කියලා හිතන්නකෝ. මේ colors පහ. මේකට කැමති range ටිකක් දෙන්න පුළුවන් primary ඒ වගේ කැමති නම් ටිකක් දෙන්න පුළුවන්. මම samples කියලා දෙන්න. A1 color එක අපි pick කර ගන්නවා මෙතනින් create style. ඊට අමතරව අපි දාගන්නවා black and white. අපි color plate එක හදාගෙන ඉවරයි. ඒ කියන්නේ මෙන්න මේ colors ටික තමයි අපේ overall design එක පුරාවට තියෙන colors. මෙතනින් එහාට වෙන colors මුකුත් අපි use කරන්නේ නැහැ. දැන් මේ colors match වෙන්නේ නැහැ වගේ නම් අපිට research එකේදී බලන්න පුළුවන් මේ colors දාලා match වෙනවද නැද්ද කියලා. එහෙම නැතිනොත් එහෙනම් අපිට ආයෙ මෙතනින් change කරගන්න පුළුවන් මේ colors ටික ඔක්කොම. මුලින්ම එක frame එකක් හදලා ඒ frame එකට දාලා මේ colors ටික දාලා match කරලා බලන්න match වෙනවද කියලා. match වෙනවා නම් overall design එකටම අපි යන්නේ මෙන්න මේ ටික. මගදී අපිට පොඩි changes කරගන්න පුළුවන් මේ වගේ opacity අඩු කරලා ඒ වගේ දේවල් කරගන්න පුළුවන් මගදී. හරි. අපි ඊළඟට බලන්න යන්නේ typographies ටික. typographies කියන්නේ අපි design එකට පාවිච්චි කරන text වල මොනවද sizes මොනවද font ඒ වගේ දේවල් ටික තමයි අපි මේ typographies වලින් බලන්නේ. normally අපි use කරනවා Populous. අපි මේ ඩිසයින් එකට අපි යූස් කරන්නේ Poppins කියන ෆොන්ට් එක. හරි. Poppins කියන ෆොන්ට් එකේ මෙන්න මේ සයිස් එක ගත්තාම මේ සයිස් එක ඩිසයින් එකකට වැඩිනේ. ප්‍රිවිව් එකේදී අපිට බලන්න පුළුවන්. කොච්චර සයිස් එකකට ඇක්චුවල් සයිස් එක මෙන්න මේ වගේ. මේ වගේ ලොකුවට අපි ඩිසයින්ස් හදන්නේ. ඒ හින්දා මේකේ sizes හදාගන්න. bold මේ වගේ sizes මේ styles ටික මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. samples ටිකක් දාගන්න. 50 25 20 ඒ වගේත් අපි thickness එකයි මේ වගේ samples හතරක් ගත්තා. හරි. අපි දැන් යනවා මේ text ටික add කරගන්න. styles වලට ගිහලා text name එක දෙන්න බලන්න අපිට. font type එක Poppins size 50 symbol පළවෙනි එක හරි. දෙවෙනි එකේ තියෙන අපි semi bold size එක 25. ආයෙත් add කරගන්නවා B2 Poppins size 25 semi bold. ඊළඟට අපි add කරගන්න
single wall 20. Opens. Field. New size. Okay. හරි අපි දැන් ටයිපෝග්‍රැෆි ටිකක් හදලා ඉවරයි. ඕකේ. දැන් අපි යනවා ඩිසයින් එකේ ඉතුරු වැඩ ටිකට. ඩිසයින් එක හදනකොට අපි කියනවා ඔටෝ ලේඅවුට් ඇඩ් කරලා හදන්න කියලා. ඒ කියන්නේ දැන් සාම්පල්ස් රෙක්ටැන්ගල් ටිකක් ගත්තාම මේ රෙක්ටැන්ගල් ටික බැලන්ස් නැහැ. මේක බැලන්ස් එක අපි නෝමල් හදන්නේ මෙන්න මෙතනින් කියලා මෙහෙම. හරිද? ෆයිල්ස් වල මෙන්න මේක තමයි මෙන්න මේක තමයි වෙන්නේ. සාමාන්‍ය බෙස්ට් ප්‍රැක්ටිස් විදිහට අපි ඩිසයින් එකක් හදනවා නම් ඔටෝ ලේඅවුට් ඇඩ් කරලා තමයි ඩිසයින් එක හදන්නේ. එතකොට අපිට මොබයිල් වර්ෂන්, ඩෙස්ක්ටොප් වර්ෂන් කියන දේවල් වලට මාරු කරගන්න එක ලේසි ඩිසයින් එක. ඒක කරන්නේ මෙන්න මේ ටික සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරලා shift එකත් එක්ක A shift එකත් එක්ක A ක්ලික් කරන්න. එතකොට මේක ඔටෝ ලේඅවුට් එකට හැදෙනවා. මෙන්න මෙතන මේ එකද රෙක්ටැන්ගල් ටික මෙහෙම තියෙනවා. ෆ්‍රේම් එකක් ඇදලා තියෙනවා මෙතන මේ ඔටෝ ලේඅවුට් එක. ඒකේ වාසිය තමයි අපි දැන් මේ ඩිසයින් එක මේ අතර හදනකොට ඒකේ වාසිය තමයි අපි ඩිසයින් එකක් හදනකොට මේ අතර ඩිසයින් එක යහම මෙහා බැලන්ස් කරගන්න ඕනේ. එහෙම වුණාම මේක සිම්ප්ලි ක්ලික් කරලා මෙතනින් අපිට මෙන්න මේ ඔප්ෂන් එක දෙන්න පුළුවන්. එතන මෙන්න මේ අතර බැලන්ස් කරගන්න පුළුවන් ඩිසයින් එක. මේ අතර දාපුවම මේ අතර මේ වගේ විදිහට අපිට එහා මෙහා ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒකට තමයි අපි කියන්නේ ඔටෝ ලේඅවුට් කියලා. හරි. අපි දැන් බටන් එකක් ක්‍රියේට් කරගමු. බේසික් UI එක තියෙන ඔප්ෂන් ටික මම මෙතනින් කියන්නම්. මුලින්ම බටන් එකක් දාගන්න. login. rectangle එකක frame එකක් දාගන්න පුළුවන් අපිට. control එකත් එක්ක සංගල වරහන ක්ලික් කරාම මේක ඩවුන් එකට යනවා. shortcut keys use කරන්න. ඊට පස්සේ මේ දෙක select කරලා ඉතින් middle line කරලා balance කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් auto layout එක add කරන්න. මෙන්න මේ design එක ගත්තා. මේකට එක පාරක් click කරලා shift A. එතකොට rectangle එක auto layout. text එකයි rectangle එකයි select කරලා shift එකත් එක්ක දැන් මේක බැලන්ස් කරගන්න ඕනේ අපේ ඩිසයින් එක මැදට. ඒකට අපි කරන්නේ මෙන්න මෙතන මේ ක්ලික් කරලා පස්සේ මෙතන auto layout වල වෙන options ටිකක් තියෙනවා. ඒක middle එක දුන්නාම text එක auto middle එකට align වෙනවා. හරි. දැන් අපි මේක changes කරන්න ඕන නම් control එකත් එක්ක ගිහිල්ලා rectangle එක click කරවම directly rectangle tab එකට යනවා. මේක රේඩියස් එක දාගන්න 50 වගේ. දැන් අපි ගත්ත මේ ටෙක්ස්ට් ස්ටයිල්. දැන් අපි මේකට දාගන්නවා ඒ ටෙක්ස්ට් ස්ටයිල් එක. දාන්නේ මෙන්න මේ ටෙක්ස්ට් එක සිලෙක්ට් කරගත්තා. මෙතන මේ තියෙන apply styles කියලා. මෙතන මේ අපි දාගත්ත ඔක්කොම ස්ටයිල්ස් ටික පෙන්නනවා.
මෙතනින් අපි ස්ටයිල් එක දුන්නාට පස්සේ මෙන්න සිලෙක්ට් ලා තියෙනවා B2 කියන ස්ටයිල් එක තමයි මෙන්න මේ බටන් එකට වෙන්නලා තියෙන්නේ. දැන් ලොගින් බටන් එක කියවම ලොගින් බටන් එක නිල් පාටයි. දැන් පාට එහෙම චේන්ජ් කරන්න මේ කන්ට්‍රෝල් එකත් එක්ක ඩිරෙක්ට්ලි රෙක්ටැන්ගල් එක ක්ලික් කරනවා. කලර් එකත් අපි ලයිබ්‍රරීස් වල තියෙන අපි කලර්ස් අපි ඔල්රෙඩි ඩිෆයින් කරගත්ත කලර්ස් ටික. දෙක. හරි. දැන් මේක සිලෙක්ට් කරාම මේකේ කලර්ස් එක A3 වලට වැටලා තියෙනවා. හරි. ඊට පස්සේ දැන් අපි ටෙක්ස්ට් එක මෙතන විසිබල් නැහැ. ටෙක්ස්ට් එකේ කලර් එක වෙනස් කරගන්නවා. මෙතන තියෙනවා white. දැන් බටන් එක මේවා. හරි. බටන් එකට අපි drop shadow එකක් වගේ දානවා නම් control එකත් එක්ක rectangle එක click කරලා මෙන්න මෙතන තියෙන effects කියලා. effects එක click කරාම මෙතන එන options drop shadow, layer, blur ඒ වගේ ඒවා දෙන්න. දැන් අපි මෙතන use කරන්නේ drop shadow එක. blur එක 25 වගේ දාලා opacity එක 25 දාලා ඉතින් ගියොත් අපි රිවිව් එකේ මෙන්න බටන් එක මේ වගේ පෙනෙනවා. දැන් අපි use case එක හදනකොට මේ බටන් එක ගාවට යනකොට මේ බටන් එක නිකන් කලර් වෙනවා, outline එක කලර් එකක් හැදෙනවා, ඒ වගේ දේවල් කරන්නේ අපි මෙන්න මේ prototype option එකකින් ගිහලා තමයි කරන්නේ. හරි. ඊට කලින් අපි මෙන්න මේක component එකක් විදිහට හදාගන්න. component එකක් කියන්නේ අපිට මේක නැවත නැවත ඩිසයින් එකේ use කරගන්න පුළුවන් විදිහට තමයි අපි මේ components හදන්නේ. ඒ කියන්නේ component එක මේ button එක component එකක් විදිහට button component එකක් විදිහට හදාගන්නවා. ඒතර අපිට ඩිසයින් එකේ ඕනම තැනක buttons add කරගන්න ඕන නම් ඒ component එක අපේ මෙන්න මේ assist කියන ෆයිල් එකට add වෙනවා. ඒ assist කියන ෆයිල් එකෙන් drag කරලා අපිට ඒ අදාළ name එක විතර change කරගන්න පුළුවන්. name එක, color එක, ඒ වගේ දේවල් ටික change කරගන්න පුළුවන්. ඒ හින්දා අපි use කරනවා component. ඒතකොට අපිට ආයෙ මේ rectangle දාලා text දාලා ඒව ටික හදන්න දෙයක් නැහැ. photo already මේ drop shadow colors ඔක්කොම එක assist file එකේ තියෙනවා component එකක් විදිහට. ඒක කරන්නේ මේ click කරලා මෙන්න මෙතන තියෙනවා create component කියලා. ඒ click කරාම මෙන්න මේක purple color එකට change වුණා. purple color එකට change වුණාම මෙන්න මේ assist tab එකේ මේ එක component එකක් අපිට හැදුණා. මේ click කරාම මෙන්න මේ component එක තියෙනවා. login කියන component. ඒකේ name එක frame කියලා තියෙනවා. නම් අපිට change කරගන්න පුළුවන් button කියලා. දැන් මෙන්න මේක තමයි component එක. හරි. ඊට පස්සේ දැන් මම කියවනේ මෙන්න මෙතන mouse එක යනකොට mouse එකට hover එකක් මාක් හරි outline එකක් ඒ වගේ එකක් අපිට change කරන්න එක්ක color එක change කරගන්න අන්න ඒ වගේ දේවල් වලට මෙන්න මේ component එක අපිට use කරන්න පුළුවන්. මේකේ තියෙනවා properties. මේකේ තියෙන properties තමයි මේ text property. text property එකෙන් කරන්නේ මම කියවනේ ඔයාලට දැන් මේ button එක වෙන වෙන තැන්වල use කරනවා නම් අපිට ඒකේ name එක විතර change කරලා මේ button එකේ තියෙන අනිත් ඔක්කොම styles ටික තියාගන්න පුළුවන් කියලා. අන්න ඒක කරන්නේ අපි මේකට property එකක් add කරනවා. මෙන්න control එකත් එක්ක මේ text code එක click කරාට පස්සේ මෙතන text property එකක් add වෙනවා. මෙන්න මෙතන මේ gear එකක් වගේ icon එකක් තියෙනවනේ. අන්න ඒක apply variable දෙනවා. දුන්නට පස්සේ මෙතන තියෙන plus icon එක. plus icon එකට ගිහිල්ලා මෙතන තියෙන title එක value එක අපේ මේ login value එකම තියෙනවා. create කරනවා property එක. හරි. දැන් මෙන්න මේක පෙන්නනවා title කියලා property එකක් තියෙනවා. ඒකේ default value එක තියෙන login කියලා.
මේක දැන් අපි යූස් කරන්නේ නැහැ. මේක අපි වෙනම තමයි කියලා තියන්නේ. අපිට දැන් බටන් එක යූස් කරන්න ඕන නම් මෙන්න මේ ඇසෙස්ට් ෆයිල් එකේ තියෙන බටන් කියන එක ඩ්‍රැග් කරලා දාගන්න. දැන් මෙන්න මේ බටන් කීපයක් දැම්ම කියන්නේ. හරි. කම්පොනන්ට් යූස් කරන එකේ වාසිය වෙන්නේ දැන් හිතන්නකෝ අපිට යූසර් හරි අපිට ඉන්නවනේ ක්ලයන්ට් කෙනෙක්. ක්ලයන්ට් කියනවා මෙන්න මේ බටන් වල කලර් එක හරියන්නේ නැහැ. මේ බටන් ඔක්කොගෙම කලර් එක චේන්ජ් කරගන්න ලයිට් බ්ලූ එකක් විදියට. අපි කම්පොනන්ට් හදලා නැති වුණොත් එහෙම මේ එකින් එක ගිහිලා ක්ලික් කරලා කලර් එක චේන්ජ් කරගන්න. ඒ වෙනුවට අපි කරන්නේ මෙන්න මේ වගේ කම්පොනන්ට් එකක් හදලා කම්පොනන්ට් එකේ කලර් එක චේන්ජ් කරාම ඔක්කොගෙම කලර් එක චේන්ජ් වෙනවා. දැක. ඔක්කොගෙම කලර් එක චේන්ජ් වෙනවා. හරි. මම කිව්වනේ ඔයාලට ප්‍රොපර්ටි සෙට් කරා කියලා කලින්. ඉතින් ආයි කලර් එක චේන්ජ් කරගන්නවා. මේ තිබ්බ කලර් එක. මම කිව්වා ප්‍රොපර්ටි එකක් ඇඩ් කරා අපි කන්ට්‍රෝල් එකත් එක්ක ක්ලික් කරලා මෙතන GI icon එකක් දැම්ම කියලා. හරි. දැන් මේකෙන් වෙන්නේ මෙන්න මෙතන අපේ ටයිටල් එක ඕන එකක් අපිට ඇඩ් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ටෙක්ස්ට් එක අපිට වෙනස් කරගන්න පුළුවන් easy. දැන් තේරෙනවනේ අපි ප්‍රොපර්ටි එකක් ඇඩ් කරේයි කියලා. එතකොට අපිට ප්‍රොපර්ටි වෙනස් කරගන්න පුළුවන්. මේකේ මේන් ටයිටල් එකයි ඩිස්ක්‍රිප්ෂන් තියෙනවා නම් ඩිස්ක්‍රිප්ෂන් උත් මෙතන ඇඩ් කරන්න පුළුවන්. දැන් මේ බටන් එකන්නේ බටන් එක තියෙන මේන් ටයිටල් එක විතරනේ. මේකින්ද අපි ටයිටල් එක විතරයි වෙනස් කරගන්න. හරි. දැන් අපි හෝවර් එකක් දාන්න යන්නේ මේ බටන් එකට. මවුස් එක හෝවර් කරනකොට මේකේ කලර් එක මාරු වෙන්න අපි හදනවා. ඒකට අපි කරන්නේ මෙන්න මේ අපි යනවා කලින් හදාගත්ත කම්පොනන්ට් එකට. කම්පොනන්ට් එකේ අපි වේරියබල් එකක් හදා ගන්නවා. වේරියන්ට් එකක්. වේරියන්ට් එක අන්න මෙතනින් කම්පොනන්ට් එක ක්ලික් කරලා වේරියන්ට්. මේකට අපි නේම් එකක් දෙන්න පුළුවන් හෝවර්. හරිද? දැන් අපි කරන්න යන්නේ මෙන්න මේක රෙක්ටැන්ගල් එකේ කලර් එක වෙනස් කර ගන්නවා black. ඊට පස්සේ ඕනනම් අපිට මේකට ස්ට්‍රෝක් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ස්ට්‍රෝක් එක දාගන්න. ස්ට්‍රෝක් එක බ්ලූ එකක් දාමු. බේසික් එක. හරි. දැන් මේකෙම වේරියේෂන් එකක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඩිෆෝල්ට් වේරියන්ට් එක. මේ තියෙන්නේ ඕවර් වේරියන්ට්. දැන් අපි කරන්නේ මේක ප්‍රොටෝටයිප් කරනවා. මෙන්න මේක ක්ලික් කරලා මෙන්න මෙයාට ඩ්‍රැග් කරනවා. මේ ඊතලයක් තාව දැක්කද? මේකදී අපි කරන්නේ ට්‍රිගර් එක අපි විදියට දෙනවා හෝවරින් කියලා. while hovering instant වෙනුවට අපි දානවා smart animation. දැන් මොකද වෙන්නේ කියලා බලන්න. දැක්කා. කලර් එක අපි චේන්ජ් වෙන මවුස් එක හෝවර් වෙනකොට. මේ හැම එකම චේන්ජ් වෙනවා. මොකද මේ අපි යූස් කරලා තියෙන්නේ කම්පොනන්ට් එක. අතන අපි චේන්ජ් කරන හැම එකම මේකේ චේන්ජ් වෙනවා. කම්පොනන්ට් එකක් කියන්නේ ඔකයි. කම්පොනන්ට් එක අපි යූස් කරන්නේ ඇත්තටම නැවත පාවිච්චි කරන්න පුළුවන් වෙන තමයි කම්පොනන්ට් එක යූස් කරන්නේ. ඒකේ අපිට ඇඩ් කරන්න පුළුවන් properties. properties ඇඩ් කරන්නේ ඒ යූස් කරන කම්පොනන්ට් එක නැවත යූස් කරන කම්පොනන්ට් එකේ ටෙක්ස්ට් එක වෙනස් කරගන්න, ඒකේ ඩිස්ක්‍රිප්ෂන් එක වෙනස් කරගන්න. හැබැයි ඩිසයින් එකයි ටෙක්ස්ට් එක වෙනස්. අන්න ඒ වගේ දේවල් වලට අපි යූස් කරනවා මෙන්න මේ කම්පොනන්ට් කියන concept එක. හරි. අපේ දැන් component එක හරි. component හරි, frame එක හරි,
රිසර්ච් එක හරි ටයිපොග්‍රෆීස් හරි ස්ටයිල්ස් හරි ඒ ටික හරි. අපි දැන් යනවා සාම්පල්ස් ඩිසයින් එකක් හදන්න. දැනට මම මේ සෙට් එක ඩිලීට් කරගන්නවා. දැන් හිතන්න මම සාම්පල් එකක් විදිහට මේ ඩිසයින් එක ගත්ත කියලා. සාමාන්‍යයෙන් මේ ඩිසයින් එකක් ඒ විදිහටම කොපි කරලා හදන්නේ නැහැ. තමන්ගේ අයිඩියා එකෙන් තමයි හදන්නේ. හරි. දැන් අපි මෙහෙම ගත්තම උඩ සෙක්ෂන් එකක් තියෙනවා. nav bar එකයි logo set එකයි. ඊට පස්සේ දකුණු පැත්තේ මේ buttons දෙකක් තියෙනවා. හරි. now basically මෙතන සමකල travel open home මේ විදිහට තමයි තියෙන්නේ. දැන් මේක අපි preview කරලා බලුවොත් එහෙම මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේ size එක අපිට වැඩි වගේ නම් size එක අපිට අඩු කරගන්න පුළුවන් අපේ styles වලින්. මේ B2 නේ දාලා තියෙන්නේ. B3 දාන්න. මේ size එක actual size හොඳයි. මෙතෙන් දෙන්නේ logo එක. මෙතන nav bar එකේ links ටික. මේ පැත්තේ buttons එකක් තියෙනවා. මේකෙත් එහෙම ලියන්න. logo එක nav links ටික button දෙකක් තියෙනවා. දැන් යන බටන් එකක් හදන්න. බටන් එක ගැන අපි බටන් එක ආයෙ පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි අපි හදන්නේ. මොන රෙක්ටැන්ගල් එක size එක මැච් කරලා බලන්න ඕනට ඩිසයින් එකට මැච් වෙන එකක්ද කියලා. ඒ size එක ඩිසයින් එකට මැච්. හරි. දැන් අපි මේකෙන් කම්පොනන්ට් එකක් හදන්න යන්නේ. මේකේ තියෙන විදිහම ගමු. මේකේ තියෙන්නේ බෝඩ් එක ලයිට් කලර් එකකින් ඉඳලා ෆිල් කලර් එකක් නැහැ. මේ ක්ලික් කරා ෆිල් කලර් එකක් නැහැ. ස්ට්‍රෝක් එකක් තියෙනවා. ස්ට්‍රෝක් එක වගේ දාන්න. ස්ට්‍රෝක් එකේ කලර් එක අපි දෙනවා ඒ ඩිෆෝල්ට් කලර් එක. ටෙක්ස්ට් එකේ කලර් එකත් අපි යන්නේ ඩිෆෝල්ට් කලර්. ඕකේ. හරි. දැන් අපි මේක කම්පොනන්ට් එකක් විදිහට හදාගමු. මුලින්ම රෙක්ටැන්ගල් එක ක්ලික් කරලා shift එකත් එක්ක ඒ ෆ්‍රේම් එකක් වුණා මෙන්න මෙතන. හරි. ඊට පස්සේ ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා මෙන්න මේ ෆ්‍රේම් එක සිලෙක්ට් කරගන්න. අපි කලින් හදාගත්තේ. shift එකත් එක්ක ඒ. then ඊට පස්සේ අපි auto layout ෆ්‍රේම් එකෙන් මෙන්න මේක middle කරගන්න. left කරන්න පුළුවන්, right කරන්න පුළුවන්, middle කරන්න. middle කරගත්තා. මෙන්න මේක මෙහා පැත්තට මාව නැත්තේ. මෙන්න මෙතන මේකේ size එක වෙනස්. මේකේ size එක ඔයා හදාගත්තොත් එහෙනම් මෙන්න මේ වගේ width එකකට එහා මෙහා වෙනවා. හරි. දැන් මේක අපි කම්පොනන්ට් එකක් විදිහට හදාගන්නවා. මේක සිලෙක්ට් කරලා මේකේ නේම් එක අපි දාගන්නවා බටන්. මේක සිලෙක්ට් කරගත්තා. කම්පොනන්ට් එකක් විදිහට ක්‍රියේට් කරා. මෙතන දම් පාර්ට් එක මේක චේන්ජ් වෙනවා. දැන් අපි කලින් හදාගත්තා වගේ ප්‍රොපර්ටි එකක් හදාගන්නවා. ටෙක්ස්ට් එක උඩ ක්ලික් කරලා මෙන්න මෙතන මේ GI icon එකක් තියෙනවා. apply ගියා මෙතනින් add කරා. title enter කරා. හරි.
දැන් මෙන්න මේ කම්පොනන්ට් එක අපි හදාගත්තා බටන් කම්පොනන්ට්. දැන් අපි assist වලට ගිහිල්ලා මේ බටන් එක ගන්න. හරි. දැන් මෙන්න මේ login කියන එකේ මොකද outer board එකේ මොකුත් නැහැ මේ. හැබැයි ඒකත් බටන් එකක්. අපි ඒ හින්දා මේ බටන් එකේම variations කීපයක් හදාගන්නවා. variations හදන්නේ බටන් එකේ component එකට ගිහිල්ලා බටන් එක click කරලා මෙන්න මේ variant වලට යන්න. variant වලට ගියාට පස්සේ අපිට ඕන නමක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන මේ rectangle එකට click කරලා control එකත් එක්ක click කරපුවාම rectangle එක විතරක් select වෙනවා. stroke එක මෙන්න මෙතනින් අයින් කරන්න. ඊට පස්සේ text එක විතරක් තියෙනවා. හරි. දැන් එතකොට අපි මේකෙම copy එකක් ගත්තා. මේක අපි දාගන්නවා no board එක. හරි. මෙතන sign up එක. ඊට පස්සේ මේක අපි change කරගන්නවා name එක login. එකෙන් change කරමු. දැන් අපි interact එකක් දෙන්න හදන්නේ mouse එක යනකොට මේකේ color එක මාරු වෙනවා. මේකේ color එක මාරු වෙනවා. ඒකත් කරන්නේ අපි මෙන්න මෙතනින් variant එකක් දාගන්න අලුතෙන්. මේකම variant එකක් හදලා මේකේ fill color එක control එකත් එක්ක click කරලා rectangle එකට ගිහලා rectangle එකට fill color එකක් අපි add කරනවා. fill color එක අපි දාගන්නවා ඒ already දීලා තියෙන blue එක. text color එක click කරලා text color එක අපි දාගන්නවා white විදියට. හරි. දැන් අපි යනවා මෙන්න මේ property කියන prototype කියන. prototype එක click කරලා මෙන්න මේක මෙන්න මේ යටම තියෙන එක drag කරගන්න. drag කරලා අපි trigger එක විදියට දානවා hovering කියන. smart animations දාලා add කරගන්න. දැන් අපි preview එක බලුවොත් color එක change වෙනවා. දැක්කද? හැබැයි මේකේ color එක change වුන්නේ නැහැ. ඇයි අපි මේකට prototype එක හැදුවේ නැහැ. ඒකටත් අපි prototype එක හදාගන්න. මෙන්න මේක select කරලා ඒකත් මේක drag කරගන්න. ඊට පස්සේ file hovering හරි. prototype එක අපි හදාගත්තා. දැකලා තියෙනවනේ මෙන්න මේ nav link click කරන nav link වලට mouse එක hover කරනකොට color එක change වෙනවා. අන්න ඒකටත් අපි component එකක් හදාගන්න. ඒක select කරගත්තා. shift එකත් එක්ක ඒ දැන් තියෙන D shift එකත් එක්ක A මෙන්න මෙතන frame එක විදිහට හැදුවා. මේක අපි name කරනවා nav link. ඊට පස්සේ මේක අපි create කරගන්නවා component එකක් විදිහට. මේක දම් පාට වුණා. ඊට පස්සේ මේකේ property අපි change කරගන්නවා. control එකත් එක්ක select කරලා මේ text එක මෙතනින් ගියා. හරි. දැන් nav link එකේ component එකක් අපි හදාගත්තා. අපි කියවනේ දැන් mouse එක hover කරනකොට මේ color එක change කරගන්න අපි යන්නේ කියලා. ඒ හින්දා මේකම අරගෙන මේකේ variant එකක් අපි හදාගන්න. add variant ගිහිල්ලා දෙකක් එනවා. මෙන්න මේකේ text එක උඩ click කරලා මේ color එක අපි දෙනවා. අපි hover වෙන්න හදන color එක. මේ color එක අපි මේ library color එකෙන් black එක දෙනවා. ඉතින් අපේ component තියෙනවා තුනක්. අපි මුලින්ම හදාගත්ත එකයි දැන් මේ design එකට අදාළ component දෙකයි. මෙන්න මේක drag කරගන්නවා මෙතනට alt එකත් එක්ක
අපේ තියෙන්නේ 4යින් 4 දාගත්තා. මේක ක්ලික් කරා name එක change කරගත්තා අපි 23. මේක ක්ලික් කරා මේකේ name එක කියලා select task. ක්ලික් කරා මේකේ name එක F8 මේ ටික දාගන්න. මේක logo එක. මේක ගොන්න අපිට මේ කලයකට දෙන්න පුළුවන් වගේ ටෙක්ස්ට් එක වෙනස් කරලා මේක logo එක. හරි. මෙන්න බලන්න. preview එකේදී අපිට පේනවා හෝම කරනකොට දැන් හෝම කරනකොට එන්නේ මොකද මෙතන අපි prototype එක add කරලා නැහැ. මෙන්න මෙතනින් ගිහලා prototype එක add කරන්න. ඕරින් ගිහලා smart animation. මෙන්න කලර් එක change වෙනවා. අපිට ඕන නම් මේක highlight කරලා තව ටිකක් පෙන්වන්න. මෙන්න මේ property එකේ හරි. දැන් අපිට මේකේ highlight වෙලා වගේ පේන්න ඕන නම් මේක අපිට bold කරගන්න පුළුවන් තව ටිකක්. මම මුලදී කිව්වනේ අපේ styles වලට තව මොනවා හරි changes වෙනවා නම් අපිට ඒක පස්සේ add කරගන්න පුළුවන් කියලා. මෙන්න මෙතනින් අපි මේක size එක ගන්න අපි B3 නේ. B3 එකෙන් bold version එකක් අපි හදාගන්නවා. B3 එක duplicate කරගන්නවා. control C කරලා control V කරන්න duplicate කරලා මේකෙම අපි change එකක් කරගන්නවා. මේ regular එක semi bold විදියට. දැන් rename කරගන්නවා. දැන් අපි මේක උඩින් ගිහලා මේකේ දෙන්න semi bold විදියට. දැන් අපි view කරත් එහෙම bold වෙලා පේනවා. හරි. අපේ දැන් නෙවුවා එක ready. දැන් මේක අපි හදනවා photo layout විදියට. මෙන්න මේ set එක set එකක්, මේ දෙක එක set එකක්, මේ logo set එක set එකක්. මේ විදිහට තමයි අපි හදාගන්නේ. මේ දෙක select කරගත්තා. shift එකත් එක්ක ඒ click කරනකොට මෙන්න මේ පැත්ත බලන්න. මේ පැත්තේ frame එකක් විදිහට change වෙනවා. මේ frame එකේ මේ gap එක අපිට වෙනස් කරන්න පුළුවන්. මේ gap එක 0 නේ තියෙන්නේ. එහා මෙහා කරගන්න පුළුවන්. මෙන්න මෙතෙන් gap එක ගිහිල්ලා -5 දෙන්නත් පුළුවන්. දැන් අපි යනවා මෙන්න middle එකේ nav link ටිකට. nav link ටික select කරලා shift එකත් එක්ක frame එකක් විදිහට හැදෙනවා. මේක අපි rename කරනවා. nav link section. මේකේ අපිට gap එක වෙනස් කරගන්න පුළුවන්. size එක හැම එකම කරලා. මේක select කරලා ඉතින් gap එක වෙනස් කරගන්න පුළුවන්. මේකත් set කරලා shift එකත් එක්ක logo එක. ඒක අපි rename කරනවා logo. දැන් අපේ තියෙන මෙන්න මේකයි මෙතන ටික අපි දාගන්න button. දැන් මෙන්න මේක select කරලා අපි shift එකත් එක්ක frame එකක් විදිහට හැදුවා. මේක අපි දාගන්නවා middle point එක. middle point එක දාගත්තාම ඔක්කොම ගානට balance වෙනවා. top එකට දාගමු top එකට යනවා. middle point එකට balance කරලා. හරි. දැන් අපි කියවන මෙන්න මේ gap එකකින් එහාට අපි හදන්නේ කියලා. gap එකේ ගානට අපි මේකට දාගත්තා. මේක අපි rename කරගමු. නොබ. දැන් මෙන්න අපේ file structure එක. මෙතන තියෙනවා
ලොගෝ එක. මෙතන තියෙන new link set එක. මෙහා පැත්තේ තියෙනවා buttons ටික. file structure එක ගන්න තියෙනවා. ඉතින් අපි මේක හදන්නේ අපේ පහසුවට වගේම developer ගේ පහසුවට. developer ට ගිහිල්ලා බලන්න පුළුවන් මෙන්න logo එක තියෙන මෙතන, new links ටික තියෙන මෙතන, buttons ටික තියෙන මෙතන. එයාට simply identify කරගන්න පුළුවන් කොහෙද මේවා තියෙන්නේ කියලා. nav bar එක හරි. අපි ඊළඟට දාගන්න මේකට මෙන්න මේ hero section එකේ තියෙන text එක. ක්ලික් කරගන්න. මේක align කරගන්න left එකට. මේක size එක අපි දෙනවා. ඒ දින ලොකුම size එකට. මේකම අපි ආයෙත් තියෙනවා මේ sub slogan එක. slogan එක අපි දාගන්න. size එක 20. preview කරොත් අපිට පේනවා මෙන්න දැන් මේ දෙක තැබලා තියෙනවා. ඊට පස්සේ මෙතන තව යට තියෙන අපේ බටන් එක. මෙතන gap එක වැඩි වගේ නම් gap එක අපිට මෙන්න මෙතන අඩු කරගන්න පුළුවන්. මේ දෙක ස්ප්ලිට් කරගත්තා. මෙතන gap එක දෙන්නේ -10. ඕකේ. මෙතන අපේ තව තියෙන බටන් එක. හරි. අපි ඊළඟට තව බටන් ඇඩ් කරනවා. ඒ බටන් එක start saving money කියලා බටන් එක. මේ බටන් හැම එකම actual size එක ගන්න නේද? මේ බටන් එක අපි copy කරගත්තා. මේක fill color එක blue කරනවා. right color. shift එකත් එක්කයි shift එකයි screen එක. මේකට දාගන්න. දැන් මේකට over එකක් add කරන්න ඕන නම් මේක අපි කරගන්න ඕනේ component එකක් විදිහට. create component. ඒකම අපි දාගන්නවා variant එකක්. variant එක අපි change කරගන්නවා. stroke එක අපි වෙනස් කරගන්නවා. මේ font එක අපි දාගන්නවා drop shadow එක. then prototype වලට ගිහිල්ලා දාන over එක. මේ බටන් එක rename කරගන්නවා අපි. start then component design එක අදාළ component තුනයි. අපි assist වලට ගිහිල්ලා දාගන්න. preview එක check කරනකොට මෙන්න මේ විදිහට අපිට පෙන්වනවා. ඉතින් අපි යනවා මේකේ ආයෙ තියෙනවා අපි background එක. background එකට අපි frame එක click කරලා background එක දාන්න පුළුවන්. නැත්නම් අපිට මුලින් ආයෙ frame එක add කරලා ඒකට background එක දාන්න පුළුවන්. අපි ඊට කලින් හොයාගන්න ඕනේ background එකට දාලා image එක. image ගන්න පුළුවන් අපිට pexels.com කියන site එක.
free images තියෙනවා ඒ ගන්න පුළුවන්. ෆයිල් එකෙන් ෆ්‍රේම් එකක් දාන්න පුළුවන්. නැත්නම් අපිට මෙන්න මේ ඩෙස්ක්ටොප් ෆ්‍රේම් එකට දාන්න පුළුවන්. මෙතන ගියා මෙන්න මේ ෆිල් කලර් එක උඩ ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඉමේජ් කියලා. ඉමේජ් එකට ගිහිල්ලා අපි අප්ලෝඩ් කරනවා අපේ ෆයිල් එක. දැන් මෙන්න මේ විදිහට එනවා. දැන් අපි මේක බලමු රිවිව් කරලා ගන්නට තියෙනවද නැද්ද? චේන්ජ් කරන්න ඕනද කියලා. මෙන්න මේ ටෙක්ස්ට් ටික පේන්නේ නැහැ අපේ හරියට. මේ ටෙක්ස්ට් වල කලර්ස් ටික අපි හදාගන්න. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් තව ඩිසයින් බෑග්ග්‍රවුන්ඩ් එකක් දාගන්න හොයාගන්න. white space තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකක් දාගත්තොත් අපේ ටෙක්ස්ට් ටික ගන්නට වෙන්න ගන්න පුළුවන්. අපිට ඉමේජස් එකක් අරගෙන දාලා දෙන්න පුළුවන්. මේ ක්ලික් කරලා ඉමේජ් එක චේන්ජ් කරනවා. රිවිව් කරලා බලමු. රිවිව් කරාම මෙන්න මෙතන අපේ ටෙක්ස්ට් එක හරියට පේන්නේ නැහැ මේ ඉමේජ් එකකින්. ඒකට අපිට කරන්න පුළුවන් තව සොලියුෂන් එකක් තමයි මෙන්න මෙතන උඩින් අපිට දාගන්න පුළුවන් පොඩි ඕවර්ලේ බෑග්ග්‍රවුන්ඩ් එක. බෑග්ග්‍රවුන්ඩ් එක අපි දාන්න white විදියට opacity 25 add කරමු. මේකේ පොසිෂන් එක අපිට යට පොසිෂන් එකකට දාන්න පුළුවන්. හැබැයි අපි මෙන්න මෙතන අපි ෆ්‍රේම් එකට ඉමේජ් එක ඇඩ් කරලා තියෙන හින්දා අපිට ඒක කරන්න බෑ. මොකද මේ ෆ්‍රේම් එකෙන් යටට දානවා කියන්නේ මේ ෆ්‍රේම් එකෙන් එළියට තමයි වැටෙන්නේ මේ රෙක්ටැන්ගල් එක. ඒ හින්දා අපි කරන්නේ මෙන්න මේ ෆ්‍රේම් එකේ ෆිල් කලර් එක solid කලර් එකම දීලා මෙන්න මේ රෙක්ටැන්ගල් එක දින රෙක්ටැන්ගල් එක අපි ෆ්‍රේම් එක ඇතුළට දාගන්න. ඊට පස්සේ ඒක අපි පල්ලෙහාටම ගෙනියනවා. පල්ලෙහාටම ගෙනියන්නේ control එකයි shift එකයි සගල වරහනේ වම් පැත්තේ යටටම යනවා. දැන් මෙන්න මේ රෙක්ටැන්ගල් එකට අපි ෆිල් කරන්න පුළුවන් අපේ ඉමේජ් එක. දැන් අපිට මේක උඩට ඕවල් එකක් දාගන්න ඕනේ. මේ රෙක්ටැන්ගල් ක්ලික් කරලා control C control V රෙක්ටැන්ගල් එක උඩ ආය රෙක්ටැන්ගල් එක. අන්න ඒකේ අපි ඇඩ් කරගන්නවා ෆිල් කලර් එක. ෆිල් කලර් එක white දාලා අපි opacity 25 විදිහට දාන්න. දැන් මේ ටෙක්ස්ට් එක ටිකක් පේනවා. හැබැයි මෙන්න මෙතන මේ ලයිටින් තියෙන හින්දා මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එක මේකට මැච් වෙන්නේ නැහැ කියලා අපිට තේරෙනවා. මේ හින්දා අපි මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක දාලා මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එක නම් අපිට මැච් වෙනවා. මේ අපි මෙන්න මෙතන උඩ ටෙක්ස්ට් එක පේන්නේ නැහැ. ඒ හින්දා අපි කරන්නේ මෙන්න මෙතන පොඩි ગેප් එකක් හදා ගන්න පුළුවන් අපිට. මෙන්න මේ අපිට එක එක රේඩියේෂන් සෙට් කරලා බලන්න පුළුවන් මොන කලර්ස් මොන බෑග්ග්‍රවුන්ඩ් මැච් වෙන්නේ කියලා. මේ කලර්ස් එකත් අපිට චේන්ජ් කරලා බලන්න පුළුවන්. අපිට මේ ඉමේජ් එක ක්ලික් කරලා සමහර විට බලන්න. ක්ලික් කරාම අපිට කිසි ඉෂුවක් යන්නේ නැහැ.
ක්ලික් කරලා view එක බලන්න. මෙන්න මෙතන කලර් සවුලක් යනවා එතකොට. එතකොට අපි කරන්නේ මෙන්න මේ වගේ කලර්ස් ටික අපි හදා ගන්නවා. මෙන්න මෙතන. ඩික්ටිව් කලර් එක දෙනවා අපි white විදියට. make it color scheme and white here. You know this placing in thing color scheme and white here. You can make white here. Then a white match and now නැත්තම් අපිට පුළුවන් ඉන්න උඩට black color එක මාරු කරන්න. මෙතන මේ විදිහට මේ කලර් කියන්නේ මේ ටෙක්ස්ට් එකත් අපි වයිට් කරගන්න. මේක තමයි අපි ඩිසයින් එක සාම්පල් ඩිසයින් එක සෙට් කරේ. එතකොට බේසිකලි කරේ මෙන්න මේ සෙට් එක මුලින්ම nav bar එක උඩ හදාගත්තා. බට්ස් ටික හදාගත්තා. ලොගෝස් ටික nav links ටික. ඊට පස්සේ අපි hero section එක. ඊට පස්සේ slogan එකයි එතන තියෙන action button එක. මෙන්න මේක එක shift එකටලා auto layout කරගන්න. මේක ගන්න auto layout කරන්න. මේක දාගන්නවා hero section. මේක select කරලා දාගන්න මේක background. चलो अभी फाइल स्ट्रक्चर के हम बैकग्राउंड है तभी टोटल लेआउट में बोलो फाइल स्ट्रक्चर का हम हीरो सेक्शन में देना nav bar में बैकग्राउंड में हीरो सेक्शन में कभी लगाना है टोटल nav bar के उधर मैंने मेरे लिए फाइल स्ट्रक्चर डाउनलोड किया लोगो है के nav link टिक बटन्स टिक इधर से हीरो सेक्शन में हीरो टेक टाइटल लेगा सब टाइटल लेगा क्या डेट तक चेंज करेंगे रीनेम करेंगे तो टाइटल slogan ये सभी बटन और सामने पे बैकग्राउंड बेसिक डिजाइन है मैंने मेरे विदियर में भी डिजाइन करें ने फ्रेम साइज से का लोग उसने डिजाइन के लोग का लोग मेजर वाला रिसर्च का करला टाइपोग्राफी स्टाइल्स दाला और डिजाइन ने का अट्रैक्टिव दिरा दागन को finally thanks for watching video. Good luck.